Hi guys. මට වුණා මගේ damage වුණ hair එකට treatment එකක් කරන්න. මම මේ treatment එක කරන්න ගියේ Traces by Samira ගාවට. ඔයාලට පේනව නේද මගේ hair එක ලස්සන නැති වුණාම මූණෙනුත් ඒ dull look එක පේනවා කියලා. මේ ඉන්නේ මගේ සහයට ඩැනි. මම කොහෙ ගියත් මාත් එක්ක එයා ඕනම තැනකට යන්න එනවා. ට්‍රීට්මන්ට් එක කරන්න කලින් ඩැමේජ් වුණ hair එකේ length එක අඩු කරලම වැඩේ පටන් ගන්න තමයි අපි මේ ලෑස්ති. කෙරටින් ට්‍රීට්මන්ට් එකකින් සරලවම සිද්ධ වෙන කාරණාව තමයි protein hair repair එහෙමත් නැත්නම් අභ්‍යන්තරව සුව කිරීම. කෙරටින් hair smooth and straight එහෙමත් නැත්නම් පිටත සැකසීම. ෂූටින් යන වෙලාවට මගේ hair එකට ගොඩක් වෙලාවට වැඩි රස්නින් blow dry එක ඒ වගේම iron එක නිතරම භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම නොදැනුවත්වම මගේ hair එක ගොඩක් damage වෙලා ඒ වගේම frizzy වෙලා. ගොඩක් වෙලාවට hair එකට මම solutions අහන්නේ සමීරගෙන්. hair cut එකක් වුණත් කරගන්නේ මම සමීරගෙන්. ඒ වගේම මගේ hair එකට conditioner treatment එකක් වුණත් කරගන්නේ මම සමීරගෙන්. ඉතින් මම සමීරගෙන් මගේ මේ hair damage එකට solution එකක් අහනකොට එයා මට recommend කරේ protein keratin treatment එක කරමු කියලා. මොකක්ද මේ keratin treatment එක කියන්නේ? හිසකෙස් පිටතට keratin layer එකක් coat කරලා hair එක smooth, shiny, straight කරන treatment එකට. frizzy, damage ඒ වගේම manage කරන්න ගොඩක් අමාරු hair වලට මේ keratin treatment එක ගොඩක් හොඳයි. ගොඩක් කැඩෙන දුර්වල hair ශක්තිමත් වෙනවා. elasticity වැඩි වෙනවා. dry damage hair smooth වෙනවා. ඇත්තටම මේ treatment එක ගොඩක්ම හොඳ කාටද? bleach, color කරපු hair වලට, කැඩෙන dry, thin hair වලට. මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපි අපේ hair එකට ආදරය කරලා එයාව ගොඩක් ආදරෙන් බලා ගැනීමේ වැදගත්කම් මොනවද කියලා. හිසකෙස් කියන්නේ අපේ ශරීරයේ අගනා කොටසක් විතරක් නෙවෙයි. අපේ විශ්වාසය, ආකර්ෂණීය භාවය සහ පෞරුෂය පෙන්වන වැදගත් අංගයක්. ලස්සන සෞඛ්‍ය සම්පන්න හිසකෙස් අපේ පෙනුම තවත් ඉහළට නංවනවා. ඒ නිසා අපි අපේ හිසකෙස් වලට ආදරය කරන එක සහ එය නිසි ලෙස රැක ගැනීම අත්‍යවශ්‍යයි. අද කාලේ ගොඩක් දෙනා hair styling, coloring, straightening වගේ දේවල් කරන්නේ ලස්සන වෙන්න. ඒත් මේවා වැඩිපුර කරනකොට අපේ hair damage වෙනවා. ඒ නිසා අපි අපේ hair එකට ආදරය කරනවා නම් එයාට අවශ්‍ය විවේකය, පෝෂණයක් ලබා දිය යුතුමයි. hair එක රැක ගැනීමේදී නිවැරදි shampoo and conditioner තෝරා ගැනීමත් වැදගත්. ඔයාගේ hair type එකට ගැලපෙන products භාවිතා කරන එකෙන් good result එකක් ඔයාට ලබා ගන්න පුළුවන්. හැමෝටම එකම product එක හොඳ නැහැ. අපේ ආහාර පුරුද්දත් අපේ hair health එකට වැදගත් වෙනවා. ඒ වගේම sulfate free shampoo භාවිතා කරන එකෙන් හිසකෙස් damage වෙන එක අඩු කරගන්නත් පුළුවන්. protein, vitamins, mineral තියෙන ආහාර කෑමෙන් අපේ හිසකෙස් ශක්තිමත් වෙනවා. වතුර නිතරම බොන එකත් අපේ hair එකට ගොඩක් හොඳයි. අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ hair එක අපේ responsibility එකක් කියන එක. ඒ නිසා අපි අපේ hair එකට ආදරය කරමු, care කරමු. ඒ වගේම අපේ hair එක ආභරණයක් විදියට protect කරමු. ඔයාගේ hair එකෙත් ප්‍රශ්න තියනවාද? ඒකට ඔයාට විසඳුමක් නැතුව ඔයා worry වෙන කෙනෙක්ද? එහෙනම් ඔයාට මම highly recommend කරනවා Traces by Samira. Thank you for watching.